ආයුබෝවන් කියලා පිළිගන්නවා අස්සසුම ප්‍රතිලාබී ඔයාලා හැම දෙනෙක්වම. ඉතින් ඔන්න ඔයා මේ විඩියෝක බලන පළවෙනි අධීරය කෙනෙකුුණත් දෙවන අධීරය කෙනෙකුුණත් ඔයාලට සුබම සුභාරංචියක් කරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් වීඩියෝ අවසානයේ තෙක් රැඳී සිටින්න වීඩියෝ අවසානයේ තෙක් බලන්න කියලා ඉල්ලන ඔයාලා හැම කෙනෙක්ගෙම. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබුණා අස්සසුම මැයි මාසේ මුදල් ගැන තොරතුරු හොයලා අරගෙන එන්න කියලා. ඉතින් ඒ වගේම මැයි මාසෙත් මුදල් අප්‍රේල් මාසේ වගේම වැඩියෙන් ලැබෙයිද කියලා ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩකුත් අහලා තිබුණා. ඉතින් ඔන්න අද තොරතුරු අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් මතක් කරනවා channel එකට අලුත් කෙනෙක් නම් ඔයා channel එකේ පළවෙනි වතාවට වීඩියෝ බලන කෙනෙක් නම් ඔයාට පුළුවන් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න, Facebook පිටුවත් follow කරලා එකතු වෙන්න. ඉතින් මොකද කියනවා නම් අස්සසුම සම්බන්ධයෙන් සහ රජයෙන් දෙන දීමනාව සම්බන්ධයෙන් තොරතුරු ඉතා ඉක්මනින් අපේ YouTube නාලිකාවෙන් සහ Facebook පිටුවෙන් බලා ගැනීමේ හැකියාව තියෙනවා. රජයෙන් නිකුත් කරන්නත් කලින් තොරතුරු සෝෂල් මීඩියා වලින් හොයලා අපි අරගෙන එනවා ඔයාලට. ඉතින් ඒ හින්දා හැම කෙනෙක්ම මේ වීඩියෝ එකට පල්ලෙහා පෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තේ මතුවෙන bell icon එක touch කරලා subscribe කරන්න. Facebook එකේ යාළුවෝ Facebook එකේ පල්ලෙහා පෙන follow button එක touch කරලා follow කරන්න. ඉතින් මැයි මාසේ අස්සසුම මුදල් පළවෙනි අදියරේ සහ දෙවන අදියරේ ඔයාලා හැම කෙනෙක්ටම ලැබෙනවා. ඉතින් මේ මුදල් ඔයාලට මැයි මාසේ 5 6 7 කියන දින තුල ඇතුළත සිස්ටම් එකට අප්ඩේට් වෙනවා කියලා අපිට දැන් ලැබිලා තියෙන තොරතුරු අනුව බලා ගන්න පුළුවන්. ඉතින් මේ තොරතුරු වෙනස් වෙන්න පුළුවන් ඉදිරියේදී. මොකද කියනවා නම් අස්සසුම කියන්නේ විටින් විට වෙනස් වෙන දෙයක් හින්දා. ඉතින් අනික සිස්ටම් එකට මුදල් වැටුණා කියලා ඔයාලට මුදල් අතට ලබා ගැනීමේ හැකියාවක් නැහැ. සිස්ටම් එකේ තමයි ඔයාලගේ තොරතුරු තියෙන්නේ. සිස්ටම් එක කියන්නේ අස්සසුම වෙබ්සයිට් එක. ඉතින් වෙබ්සයිට් එකෙන් බැංකු ගෙනුම් වලට මුදල් නිදහස් කරන දවසක් එනවා. ඉතින් ඒ දවසත් අපි හොයලා අනිවාර්යයෙන්ම ඔයාලව දැනුවත් කරන්න. ඉතින් ගොඩක් කට්ටිය අහලා තිබුණා මැයි මාසෙට මුදල් වැඩියෙන් ලැබෙනවද කියලා. ඉතින් මැයි මාසෙට මුදල් කාටවත් වැඩිපුර ලැබෙන්නේ නැහැ. ඔයා කලින් ගත්ත මුදලම තමයි කියන්නේ ජනවාරි දෙසැම්බර් පෙබරවාරි මාර්තු ඔන්න ඔය ගත්ත මුදලම තමයි ලැබෙන්නේ. ඉතින් මේ මුදල වැඩියෙන් ලැබුණේ අප්‍රේල් මාසෙට විතරයි. ඒ අවුරුදු සමයේ හින්දා. හරි ඉතින් මම හිතනවා ඔයාලා අහපු ප්‍රශ්න වලට පිළිතුරු හම්බෙන්නේ නැති කියලා. අනිවාර්යයෙන්ම තව ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම subscribe කරලා ඔයාගේ නමයි ඔයා ඉන්න ප්‍රදේශයයි කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඉදිරි වීඩියෝස් වලදී තොරතුරු හොයද්දී මට ඒක ගොඩක් ප්‍රයෝජනක් වෙයි. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක share කරන්න. අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.